හලෝ යාළුවනේ ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද ඔයගලන් ගෙදර තියෙන කරන්ට් එකට මෙන්න මේ වගේ LED එකක් කනෙක්ට් කරන්න කියලා. ඉතින් මේ වගේ LED එකක් ඔයගලන්ට කනෙක්ට් කරන්න ඔයගලන්ට අවශ්‍ය නම් මෙන්න මේ වගේ රෙසිස්ටර් එකක්. ඉතින් මේ රෙසිස්ටර් එක තමයි CIK රෙසිස්ටර් එක. ඉතින් ඔයගලන්ට මේකට 120ක් 150ක් 200ක් 220යි කේ රෙසිස්ටර්ස් වගේ ඕනම රෙසිස්ටර් එකක් මෙන්න මේකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ රෙසිස්ටර්ස් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් ඔයගලන්ගේ ළඟම තියෙන ඉලෙක්ට්‍රොනික කඩේ. ඉතින් අපි එහෙනම් බලමු මේ රෙසිස්ටර් එක කොහොමද මෙන්න මේ වගේ LED එකට කනෙක්ට් කරගන්න කියලා. ඉතින් මේ වගේ LED එක රෙසිස්ටර් එකක් කනෙක්ට් කරද්දී ධන අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ LEDs වල ඇත්තටම කිව්වොත් දිග පින් එක තමයි ධන එන්නේ සහ දිගින් අඩු පින් එක තමයි ඍණ එන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට අපේ LED එක තියලා බැලුවාට පස්සේ අපේ තියෙන දිග පින් එක තමයි අපේ LED එකේ ධන පින් එකත් කෙටි පින් එක තමයි ඍණ පින් එක. ඉතින් මේ LED වලට රෙසිස්ටර් සම්බන්ධ කිරීමේදී කිසිම ධන ඍණ ભેදයක් නැතුව අපිට ඕනම පින් එකකට මේ රෙසිස්ටර් එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ රෙසිස්ටර් එක අපේ LED එකේ පින් එකකට සම්බන්ධ කරගන්න. ඉතින් මම මෙන්න මේක ගැලගෙන හින්දා සෝල්ඩරින් තියලා මේක අපේ LED එකට සවි කරගන්නවා. හරි ඉතින් මම මගේ රෙසිස්ටර් එක මෙන්න මෙයාගේ LED එකට සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් අපි දැන් මෙන්න මේ විදිහට අපේ LED එක මේකෙන් ගලවගමු. ඉතින් මේ LED එක ගලවගෙන අපි දැන් පැත්තකට තියාගමු. හරි ඉතින් මම අංගා තිබ්බ ඔක්කොම රෙසිස්ටර්ස් ටික මෙන්න මේ විදිහට අපේ ඔක්කොම LEDs වලට සම්බන්ධ කරගත්තා. ඉතින් අපිට දැන් තියෙන්නේ මෙන්න මේ LEDs ටික චෙක් කරලා බලන්න. ඒ කියන්නේ 230 කරන්ට් එක දාලා චෙක් කරලා බලන්න. ඉතින් අපි දැන් යමු මේ LEDs ටික චෙක් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ LEDs ටික චෙක් කරගන්න මල්ටි ප්ලග් එකක් යූස් කරගන්නවා. ඉතින් අපි දැන් අපේ තියෙන LEDs ඔක්කොම ටික මෙන්න මේ විදිහට චෙක් කරගෙන බලමු. ඉතින් මුලින්ම බලමු මේ මල්ටි ප්ලග් එකේ 230 වෝල්ට් ගානටම එනවාද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට වගේ මල්ටි ප්ලග් එක අරගෙන 230 වෝල්ට් එක චෙක් කරගන්න අපේ මල්ටිමීටරෙන්. ඉතින් අපි මල්ටිමීටරේ AC වෝල්ටේජ් එක තමයි දාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට චෙක් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපිට තියෙන අපේ LED එක ගහන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මුලින්ම අපේ රතු LED එක මේකට සෙට් කරගන්නවා. ඉතින් මේක සෙට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් හොඳ එළියක් අපිට මේ රතු LED එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වැඩ කරන්නේ 230න්. ඉතින් මේ LED එකේ හොඳ එළියක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ වෙලාවේදී. ඉතින් අපි ඊළඟට ගන්න අපේ නිල් පාට බල්බ් එක ඒකත් අපි මෙන්න මේ විදිහටම අපේ 230ට කනෙක්ට් කරනවා. ඉතින් මේ 230ට කනෙක්ට් කරගත්තට පස්සේ අපිට ඒකෙන් හොඳ එළියක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ සුපිරි එළියක් තියෙනවා. ඉතින් අපි දැන් අපේ නිල් පාට බල්බ් එක අයින් කරලා අපේ කොළ පාට බල්බ් එක මෙන්න මේකට කනෙක්ට් කරගමු. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් අපේ කොළ පාට බල්බ් එක මේකට කනෙක්ට් කරගන්නවා. ඉතින් මේවල කනෙක්ට් කරද්දී කිසිම ධන ඍණ ભેදයක් නැතුව කනෙක්ට් කරත හැකියි. ඉතින් කොළ පාට LED එක එච්චර එළියක් බලාව ගන්න හම්බෙන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට කොළ පාට LED එක අපිට කනෙක්ට් කරනවා. මේ කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න ඉතින් තාමත් පොඩි එළියක් තමයි කොළ පාට LED එකේ එන්නේ. ඉතින් ඊට පස්සේ කොළ පාට LED එක පැත්තට දාගමු. ඉතින් ඔච්චරද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ ගොඩක් කැමති නේ. කියන්නේ ඉලෙක්ට්‍රොනික වීඩියෝස් වලට ගොඩක් කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි දිගටම දාන වීඩියෝස් ඔයගොල්ලන්ට එතකොට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම bye.